පහන් කූඩුව ගින්දරට අහු වෙලා ගින්දරෙන් ඉහළට එනවා. ගින්දර ඉහළට එන පහන් කූඩුවක් නිර්මාණය කරන ප්‍රථම වතාව මේක. ඒකයි මේකට විශ්මිත පහන් කූඩුව කියලා අපි කියන්නේ. අපි නිර්මාණය කරන හැම පහන් කූඩුවකම දැක්කම මිනිස්සුන්ට කුතුහලයක් ඇති වෙනවා. දැන් ගියවර අතුරුදහන් වෙන පහන් කූඩු නිර්මාණය. සත්ත පහක ලාභයක් නැතුව ඇයි මෙච්චර මහන්සි? අවුරුදු 10ක් තිස්සේ. මේක ඒක ඉතින් හදවතින් නැගෙන ශ්‍රද්ධාව. ඉයල්ලෙන් මතුවලා ඒ කූඩුවේ පරිවාර කූඩුත් කැරගෙනවා. කැරගෙන ගමන් ඒ පහන් කූඩුව කැරගෙන්නේ අනිත් පහන් කූඩු කැරගෙනු අතර නෙමෙයි. හරහට තමයි පහන් කූඩුව කැරගෙන්නේ. මේක තවත් පහන් කූඩුවක් විතරක් නෙවෙයි. මේක තනිකරම කිව්වොත් එහෙම ධර්ම දන්සලක්. ඔව් අනිවාර්යයෙන්. මේක කන්සෙප්ට් එක දිගට පිරිච්ච මහා අමුතු වෙනසක්. අන්න ඒකයි අපි නුවන්ගේ පහන් කූඩුව විශ්මිත පහන් කූඩුවක් කියලා කියන්නේ. ඒක පහන් කූඩුවක් තියෙනවා ගිනි වලල්ලක් මැද්දේ. ගින්නෙන් මතුවෙනවා. මට තියෙන ප්‍රශ්නේ එතෙන්ට ගියාම අපේ ඇඟට දැනෙන රස්නයක් තියෙනවා. ඇත්තම ගින්න. ඇත්තම ගින්න. මේ ඇත්තම ගින්නට පහන් කූඩුවට හානියක් නොවෙන්න මොකද්ද කාරණා? මේ වෙසක් පහන් කූඩුව වැස්සෙන් එහෙම නැත්නම් මේ ජල පහරින් හානියක් වෙන්නේ නැද්ද? අනිත් පැත්තේ විදුලි බලයක් දැන් අද තියෙන්නේ සමාජයේ එකතු කිරීම වැඩි කිරීම විතරයි. බෙදීම අඩු කිරීමට කවුරුත් කැමති නැහැ. ඉතින් අර අපිට මේ සමාජයට දෙන්න ඕන ධර්ම දානයක් මේක. මේ දාන පාරමිතාව තුලින් බුදුහාමුදුරුවෝ පෙරම් පුරණ කාලේ ජාතක කතා තුලින් නිරූපණය කරේ දානය මේ විදිහටයි දුන්නේ කියලා. එතකොට මිනිස්සුන්ටත් යම්කිසි දානයක් දෙන්න හිතට හැඟීමක් ඇති වෙන විදිහට නිර්මාණයක් තමයි විතර කරන්නේ. වතුරටයි ගින්දරටයි මේ සාමාන්‍යයෙන් අපිට කියන්නේ පරිස්සම් වෙන්න කියලා නේ. අපලයි කියලා කියන්නේ. හැබැයි ධනුෂ්ක එහෙම නැත්නම් නුවන් ධනුෂ්ක මේ නිර්මාණය වෙනස්ම විදිහට අරගෙන ඉල්ල තියෙනවා. වතුරයි ගින්දරයි දෙකම එකට එකතු කරලා මහා පණිවිඩයක් සමාජයට දෙන්න ලෑස්ති. ආයුබෝවන්. වෙසක් පොයේ ලං වෙනකොට මේ පරිසරයේ සමස්තයක් වෙනස් වෙන්න පටන් ගන්නවා. පරිසරය තුළ වෙසක් සිරිය අපිට මැවෙන්න පටන් ගන්නවා. අපි දකින හැම වටපිටාවෙම හැම ගෙදරකම වෙසක් පහන් කූඩුවක් නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් මේ දවස්වල පාසල් වයසේ ඉන්න දරුවෝ පැටව් තරුණ ප්‍රජාව වැඩිහිටියෝ මේ හැමෝම වෙසක් නිර්මාණ වෙසක් සැරසිලි කරලා තමන්ගේ හදවතේ තියෙන බුද්ධාලම්බන ප්‍රීතිය හැමෝටම දැනෙන විදිහට හැමෝටම දනවන්න පුළුවන් විදිහට මොකක් හෝ නිර්මාණයක් කරමින් ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල් අතරේ අසාමාන්‍ය නිර්මාණකරුවෙක්ගේ හැකියාව ගැන ලෝකෙට කියන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. අපි යන්නේ පානදුරේ මාදුපිටියට. මාදුපිටියේ විශ්මිත පහන් කූඩුව. අවුරුදු 10ක් තිස්සේ එක දිගට මේ පහන් කූඩුව ක්‍රියාත්මක වෙනවා. දහස් ගණන් ජනතාව පෝලිං වල පැය ගණන් රැඳිලා ඉඳලා මේ පහන් කූඩුව නරඹනවා. මොකක්ද මේ විශ්මිත පහන් කූඩුවේ තියෙන රහස? ගිය අවුරුද්දේ අන්තිමටම අපිට මතක කාරණාව තමයි මේ නිර්මාණකරුවා Tamanගේ පහන් කූඩුව අතුරුදහන් කරනවා. මේ දර්ශන භාරය ඇතුලේ මේ සැරේ අතුරුදහන් කරපු පහන් කූඩුව කරලියට එනවද නැද්ද? එහෙම නැත්නම් මේ අවුරුද්දේ මේ පහන් කූඩුව ආයමත් ජනතාවට බලන්න පුළුවන්ද? මොන වගේ අලුත් නිර්මාණයක්ද මේ මාදුපිටිය ගම්මානයේ කේන්ද්‍ර කරගෙන නුවන් ධනුෂ්ක කරන්න කියලා හොයලා බලන්න අපි පානදුරේට ආවා. තාමත් අපි ඉන්නේ ඔහුගේ නිවස ආසන්නයේ. එහා පැත්තේ තමයි පහන් කූඩුව නිර්මාණය වෙන තැන තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මේ දවසරේ නුවන් මොන වගේ වෙනසක්ද අපේ සමස්ත ලංකාවාසී බෞද්ධයන් වෙනුවෙන් මේ නිර්මාණ අගය කරන නිර්මාණ රස විඳින පිරිස වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා. ලංකාවේ විශ්මිත පහන් කූඩුව කියලා අවුරුදු ගාණක් මුළුල්ලේ අපේ හදවතට දැනිච්ච වෙසක් පහන් කූඩුවක් පිළිබඳව කතා කරන්න ඒ ගැන තොරතුරු හොයලා බලන්න අපි ආවේ. මේ දැවැන්ත නිර්මාණයේ නිර්මාණකරුවා නුවන් ධනුෂ්ක පොන්සේකෙන් ආයිවා. ආයිවා. කොහොමද මේ සැරේ මොකක්ද වෙන්නේ? මේ පාර දැවැන්ත විශ්මිත නිර්මාණයක් තමයි අපි කරන්නේ. දැවැන්ත විශ්මිත නිර්මාණ තමයි අවුරුදු 10ක් මුළුල්ලේම කරේ අනිවාර්යයෙන්ම. හරි. දැන් මට කියන්නකෝ මේකේ ඉතිහාසය. මාදුපිටියේ පහන් කූඩුව මීට අවුරුදු 10කට කලින් පටන් ගනිද්දිත් මේ සා විශාල දැවැන්ත පහන් කූඩුවක් අපිට දකින්න පුළුවන් වුණා. තාක්ෂණය වෙනස් වෙනවා. දවස ගානේ අලුත් කන්සෙප්ට් එනවා. කොහොම හරි නුවන් හැම වෙලෙම ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ආකර්ෂණය මාදුපිටියට ගේන්න පුළුවන් විදිහේ නිර්මාණයක් කරනවා. මට චුට්ටක් මතක් කරලා දෙන්නකෝ අතීතේ කොහොමද පළවෙනි කූඩුව නිර්මාණය වුණේ? මුලින්ම පහන් කූඩුව නිර්මාණය කරන්න ඇත්තටම මගේ යාළුවෝ ටික තමයි එකතු වෙලා පහන් කූඩුව නිර්මාණය කරමු කිව්වේ. මම මුලින්ම ගෙදර පොඩියට චූටි පහන් කූඩුවක් හැදුවා. එතකොට අපේ ගේ ඉස්සරහා ඉන්නෝ නෙරුන් අයියා කියලා. එයා තමයි මට පහන් කූඩුව කරකවන්නේ කොහොමද? පහන් කූඩුවක ලයිට් දාන්නේ කොහොමද කියලා ඒ නෙරුන් නිල්නුවන් අයියා. එයා තමයි මේ පහන් කූඩුව මෙහෙමයි ලයිට් දාන්නේ මල්ලි මෙහෙමයි කරකවන්නේ කියන අයන්න පහන් කූඩු තුලින් කියලා දුන්නේ නෙරුන් අයියා. මේ
අපේ ගෙට ඉස්සරහා ගෙදර ඉන්නේ අයියා. එයා තමයි කියලා දුන්නේ මෙහෙමයි කරන්න කියලා. එහෙම අත්පොත් තියපු වැඩේ අවුරුදු 10ක් මුළුල්ලකින් මේ 10 වෙනි වතාවට ලස්සන දැවැන්ත විශ්මිත පහන් කූඩුවක් නිර්මාණය කළා දෙන මේ පහන් කූඩුව බලන්න අපිට එන්න හේතුවක් තිබුණා. වෙසක් පොයට කලින් ඇවිල්ලා අපි මේ ගැන කියන්නේ මේක ජාතික වගකීමක් කියලා අපිට දැනෙච්ච නිසානුවන්. මේ සැරේ මොකක්ද තේමාව සාමාන්‍ය පහන් කූඩුවක් නිර්මාණය කරලා දෙකට තේමාවක් කරමුණක් තියෙනවා. මොකක් හරි ජාතක කතාවක් පිළිබඳව වෙන්න ඕනේ. මොකක්ද මේ සැරේ කතාවස්තුව තේමාව කරගෙන තියෙන්නේ? මේ පාර අපි නිර්මාණය කරන්නේ දාන පාරමිතාව. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙර ජාතක කතාවල දානය දුන් විදිහ තමයි අපි නිරූපණය කරන්නේ. ඒ කියන්නේ දානය වෙනුවෙන් ගින්නට පැන්නා. එතකොට දරුවෝ දන් දුන්නා. දරුවෝ දන් දුන්නා, හිස දන් දුන්නා, ඇස් දන් දුන්නා. එතකොට හස්තිරාජෝ දන් දුන්නා. ඒ වගේ දාන පාරමිතාවල් තමයි අපි මේ පාර නිරූපණය කරන්නේ. දුන්නොත් දානේ ලැබෙයි නිදානේ. එහෙමනේ අපි අහලා තියෙන්නේ. බෝධිසත්වයාණන් වහන්සේ පාරමිතාවන් පූර්ණේ කරලා සම්බුද්ධත්වයට පත් වුණා. වෙසක් පුන් පොහොය දවසේ පහන් කූඩුවක් කරහා මේ පණිවිඩය. ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා තුළ කියන මේ ජාතක කතාව අපි පහන් කූඩුවක් විදිහට නිර්මාණය කළේ පණිවිඩය සමාජයට අරන් යන්න ලෑස්ති. ඒ සඳහා වන සූදානම මේ වෙද්දී 80%කට එහා පැත්තේ අවසන් කරලා දෙන අපිට මේ වටපිටාවේ දකින්න තියෙන හැමදේම ඊටාම නිර්මාණාත්මකව කරපු වැඩ. හැබැයි මාදුපිටියේ පහන් කූඩුව ලංකාවේ අනිත් පහන් කූඩු වලට වඩා වෙනස් වෙනවා. විශ්මිත පහන් කූඩුව කියලා අපි මේකට කියන්නේ ඔබටයි මට හිතුණු නිසා නෙමෙයි. මේක ඇත්තටම විශ්මිත නිර්මාණයක්. මේ රටේ මිනිස්සු ඔබේ පහන් කූඩුව වැළඳගත්තේ ඒක ඇතුලේ අර ජාතක කතාවත් නිරූපණය වෙනවා. අනිත් පැත්තෙන් ලස්සන නිර්මාණයක් මේක ඇතුලේ තියෙනවා වගේම හොඳ පණිවිඩයකුත් සමාජයට අරගෙන එනවා. මේ සැරේ ජාතක කතාවක් එහෙම නැත්නම් යම්කිසි කතාවස්තුවක් නිකන් කැරගෙන කූඩුවක විතරක් එල්ලලා මේ වැඩේ කරන්න බෑ. හැමෝනොත් ඒක සාම්ප්‍රදායික කූඩුවක් වෙනවා. මොනවද අලුතෙන් එකතු වෙලා තින්නේ පහන් කූඩුවට? මේ පාර එකතු වුණා මේ පාර අපි දියැලක් තියෙන විශාල පහන් කූඩුව ඇතුලේ. ඒ දියැල්ල කඩාගෙන හැලෙනවා ජනතාව පහන් කූඩුව ඇතුළට ආවම ඒ පහන් කූඩුව දකින්න හම්බෙන්නේ නැහැ. ඒක දියැල්ලෙන් මතුවෙනවා. දියැල්ලෙන් මතුවෙලා ඒ කූඩුවේ පරිවාර කූඩුත් කැරගෙනවා. කැරගෙන ගමන් ඒ පහන් කූඩුව කැරගෙන්නේ අනිත් පහන් කූඩු කැරගෙනු අතර නෙමෙයි. හරහට තමයි පහන් කූඩුව කැරගෙන්නේ. කැරකිලා ඒ පහන් කූඩුව දියැල්ල දිගේ ඉහළට යනවා. ඒ පහන් කූඩුව ජල පාරට අහු වෙනවා. වතුර පාර ඇත්තද? වතුර පාර ඇත්තම දියැල්ලක් ස්වභාවයෙන් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තම දියැලක් ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන මේක අපිට දකින්න පුළුවන්. ඔබට දකින්න පුළුවන්. වතුර කඩා හැලෙනවා. නිකන් හිතන්නකෝ දුම් හිඳ ඇල්ල වෙන්න පුළුවන්, රාවණ ඇල්ල වෙන්න පුළුවන්. ඒ විදිහටම වතුර කඩාගෙන හැලෙනවා. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි නුවන්. වෙසක් කූඩුවක් අපිට සාමාන්‍ය ගෙදර වෙසක් කූඩුවක් අල්ලලා වෙසක් පොය දවසේ වහිනවා කියලා කියන්නේ අපේ හිතට පොඩි අවුලක් නේ. වෙසක් කූඩුව විනාශ වෙනවා. ඉතින් මේ වෙසක් පහන් කූඩුව වැස්සෙන් එහෙම නැත්නම් මේ ජලපහරින් හානියක් වෙන්නේ නැද්ද? අනිත් පැත්තෙන් විදුලි බලයත් ඔබ පාවිච්චි කරලා තියෙනවා. ඔව් අනේ ඒක තමයි තාක්ෂණය කියන්නේ. අපි ඒකට නවීන තාක්ෂණය යොදාගෙන ඕක ඉතින් දිවාරය දෙකේ කල්පනා කරන කොහොමද කූඩුව හදන්නේ? කොහොමද මෙතන ගන්න විදිය කියලා ඇත්තටම ගොඩක් ලොකුවට කල්පනා කරලා තමයි මේ නිර්මාණය කරේ. ඒ වගේම ඒ නිර්මාණය විතරක් නෙමෙයි තවත් මේ විශ්මිත නිර්මාණයක් තියෙනවා. මේක පහන් කූඩුව ගින්දරට අහු වෙලා ගින්දරෙන් ඉහළට එනවා. ගින්දරෙන් ඉහළට එන පහන් කූඩුවක් නිර්මාණය කරන ප්‍රථම වතාව මේක. ඒකයි මේකට විශ්මිත පහන් කූඩුව කියලා අපි කියන්නේ. අපි නිර්මාණය කරන හැම පහන් කූඩුවකම දැක්කම මිනිස්සුන්ට කුතුහලයක් ඇති වෙනවා. දැන් ගිය වාර අතුරුදහන් වෙන පහන් කූඩු නිර්මාණය කරා. ඒ කියන්නේ මිනිස්සු දෙයක් දැකලා කතා වෙවි යන මට්ටමේ පහන් කූඩුවක් තමයි නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් ඒක විශ්මිත නිර්මාණයක් වෙන්නේ නැහැ නේ. මේ විශ්මිත නිර්මාණය කරන්න නුවන්ට පුළුවන් වුණා. අපිට තව ගොඩක් දේවල් තියෙනවා මේ පහන් කූඩු නරඹමින් කතා කරන්න. නුවන්ගේ පහන් කූඩුව විශ්මිත පහන් කූඩුවක්. ඒකට හේතු කාරණා කීපයක් තිබුණා. අපි කලිනුත් මතක් කරපු දෙන්නුවන් එකක් වතුර මැද්දෙන් මහා ගලා හැලෙන ඒක ඇත්තටම කිව්වොත් එහෙම ස්වභාවික දියැල්ල. ඔව්. නේද? ඒ ෆීලිං එක අපිට ඒ විදිහටම දැනෙනවා. වතුර ඇඟට වැටෙනවා. බලන් ඉන්න අයට පොඩි වතුර බින්දු එහෙනවා. ඒ අස්සෙන් ලස්සන පහන් කූඩුව ආලෝකමත්ව මේක හරස් අතර කැරකෙමින් මේ පහන් කූඩුව ඉහළට ගමන් කරනවා. ඒක එකක්. අනිත් විශ්මිත කාරණාව තමයි නුවන් පැහැදිලි කරපු විදිහට එක පහන් කූඩුවක් තියෙනවා. ගිනි වලල්ලක් මැද්දින්. ගින්නෙන් මතුවෙනවා. මට තියෙන ප්‍රශ්නේ එතෙන්ට ගියාම අපේ ඇඟට දැනෙන රස්නයක් තියෙනවනේ. ඇත්තම ගින්න. ඇත්තම ගින්න. මේ ඇත්තම ගින්නට පහන් කූඩුවට හානියක් නොවෙන්න මොකද්ද පාවිච්චි කරපු තාක්ෂණය? ඒකත් තාක්ෂණය තමයි. ඉතින් පහන් කූඩුවක් ගින්දරෙන් උඩට එනවා කියන්නේ. ගින්නට අහු වෙනවා. ගින්නට අහු වෙලා පහන් කූඩුව උඩට එනවා. දැන් අපි නිර්මාණය කරේ කදිරංගාර ජාතකයේ කොටසක් තමයි. කුමාරයා
දාන දෙන්න යන අවස්ථාවේ පසේ බුදුහාමුදුරුවන්ට මාර බලපෑම එනවා. මාරය වළක්වන්න හදනවා. මාර දිවිපුත්‍රයා පැමිණිලා කුමාරයාගේ දානේ වළක්වන්න හදනවා. වළක්වන්න හදනකොට කුමාරයා සිටුමාලිගාව ඉස්සරහා ගිනිවල මැව්වම කුමාරයා දානේ මම කොහොම හරි පස්සේ බුදුහාමුදුරන්ට දෙනවා කියන අදිෂ්ඨානයෙන් ගිනිවලට පයින්නවා. ඒක අපි නිරූපණය කරලා තියෙන මේ විදිහට ගිනිවලට පයින්නවා. පැන්න ගිනිවලෙන් නෙළුම් මලත් එක්ක තමයි අපි දැන් නිර්මාණය කරලා තියෙන පහන් කූඩුව. කුමාරයාත් එක්ක නෙළුම් මල ගිනි ජාලාව මැදින් පහන් කූඩුව ඉහළට එස වෙනවා. පහන් කූඩුව ගින්නට අහු වෙනවා. කුමාරයාට කිසිම හානියක් නැතුව පහන් කූඩුවත් එක්ක ඉහළට එස වෙනවා. ඕකනේ ජාතක කතාවෙත් කිව්වේ ඔව්, ජාතක නේ. කුමාරයා පනිනවා නෙළුම් මලකින් ආයමත් ඉහළට ඔසවාගෙන යනවා. මොකද ඒක තමයි කුමාරයාගේ හදවතේ තිබිච්ච දාන පාරමිතාවේ අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨාන ශක්තිය ජාතක කතාවේ අපි දැක්ක, අපි ඇහුවා. හැබැයි ඒක ඇස් දෙකට බලන්න පුළුවන්. එතෙන්ට ලං වුණාම මේ පහන් කූඩුව නරඹන්න ආවට පස්සේ ඔබටත් ඒ අත්දැකීම විඳින්න පුළුවන්. ලං වෙන්න බෑ තරම් රස්නේ. ලං වෙන්න බෑ රස්නේ. මහා විශාල ගිනි ජාලාවක් මැද්දේ නුවන් මේ විප්ලවය කරනවා. අන්න ඒකයි අපි කියන්නේ මාදුපිටියේ නුවන්ගේ පහන් කූඩුව. ලංකාවේ දින විශ්මිතම පහන් කූඩුව කියලා. ඒත් එක්කම ප්‍රධාන කූඩුව මේ අපි පිටිපස්සෙන් දකින්න තියෙන කූඩුව ජලයේ මැද්දේ පාවෙන්න නිර්මාණය කරපු එකක්. මේ හැම එකම ඇතුලේ අලුත් අත්දැකීමක් ජනතාවට ලබා දෙන්න ඔබට ලොකු වමනාවක් තියෙනවා. සහ මෙතන ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල ටිකක් අපි සැකවින් පැහැදිලි කරමු. ඇවිල්ලා තමයි මේක බලන්න ඕනේ. නමුත් එන්න කෙනෙක්ට ආසයි දෙන්නේ යමක් මෙතන සිද්ධ වෙනෝනේ. ඒක න පොඩ්ඩක් මතක් කරමුවා. ඔව් මෙහෙමයි. දැන් අපිට ගොඩක්ම ඕන විස්මිතකමත් එක්ක තමයි ජනතාවට පණිවිඩයක් දෙන්න පුළුවන්. දැන් අද කාලේ රුපියල් 100ක්වත් මිනිස්සෙට දීලා ඒ දීපු 100 මොකද මේ මිනිස්සයා කරන්නේ කියලා බලන තත්ත්වෙ මිනිස්සුපත් වෙලා තියෙනවා. දැන් අද තියෙන්නේ සමාජයේ එකතු කිරීම වැඩි කිරීම විතරයි. බෙදීම අඩු කිරීමට කවුරුත් කැමති නැහැ. ඉතින් අර අපිට මේ සමාජයට දෙන්න ඕන ධර්ම දානයක් මේක. මේ දාන පාරමිතාව තුලින් බුදුහාමුදුරුවෝ පෙරම් පුරණ කාලේ ජාතක කතා තුලින් නිරූපණය කරේ දානය මේ විදිහටයි දුන්නේ කියලා. එතකොට මිනිස්සුන්ටත් යම්කිසි දානයක් දෙන්න හිතට හැඟීමක් ඇති වෙන විදිහට නිර්මාණයක් තමයි අපි මෙතන කරන්නේ. එකතු කළා, ගුණ කළා. ඒක ලෞකික ජීවිතේ අපි දකින්න පැත්ත. එහෙම තමයි මිනිස්සු දියුණුව කරා යන්නේ. හැබැයි ඒ එකතු කරගත්ත දේ කෙනෙක් වෙනුවෙන් අඩු කරන්න තවත් කෙනෙක් එක බෙදා ගන්න පුළුවන් නම් තමයි නුවන් ඒ සමීකරණේ ලස්සන වෙන්නේ, සම්පූර්ණ වෙන්නේ. නේද? අපි එකතු කළා, ගුණ කළා, පොඩි ගහගත්ත මැරිලා ගියා. ඔකනේ ඇත්තටම අද සමාජයේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පණිවිඩය ලෝකයට මුලින්ම බොහොම පැහැදිලිව දේශනා කළ ශාස්ත්‍රවරයන්න් වහන්සේ තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සම්බුදු තෙමගුල සමරන වෙලාවේ මේ පණිවිඩය ආයමත් මිනිසුන්ගේ හදවත් වලට කාවත් ගන්න මේ දැවැන්ත පහන් කූඩුව හරහා නුවන්ට හැකියාව ලැබිලා තියෙනවා. නුවන් මට පහන් කූඩුව පැත්තකින් තියලා තව කතාවක් තියෙනවා ඔබෙන් අහන්න. සාමාන්‍යයෙන් මේ වගේ පහන් කූඩුවක් නිර්මාණය කරන්න කොච්චර විතර මුදලක් වැය වෙනවද? ඇත්තටම අද කාලේ සෑහෙන ලොකු මුදලක් වියදම් වෙනවා. කොහොමද ලක්ෂ 20ක් විතර පහන් කූඩුව සඳහා වියදම් වෙනවා. ශ්‍රමය නැතුව. ශ්‍රමය නැතුව කවුරුක්වත් සල්ලි ගන්න අපේ නල් කිසිම කෙනෙක් මුදලට මේක පහන් කූඩුව මේ කවුරුක්වත් සල්ලි ගන්න නොමිලේ තමයි අපි පෙන්වන්නේ. ඒ වගේම වැඩ කරන අයත් ඔක්කොම නොමිලේ තමයි මේ පහන් කූඩුවට උදව් කරන්නේ. සත්ත පහක ලාභයක් නැතුව ඇයි මෙච්චර මහන්සි? අවුරුදු 10ක් තිස්සේ. මේක ඉතින් හදවතින් නැගෙන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව සමග මේක ආසයි. පහන් කූඩුව නිර්මාණය කළ රටේ ජනතාවට මේ වගේ ධර්ම දානයක් දෙන්න පුළුවන් විස්මිත දෙයකින් තමයි. මිනිස්සු වෙන්නේ විස්මිතේ බලන්නනේ. බලන්නාම ඒකයි ධර්ම දානය. ඒ වගේම අපි පහන් කූඩුවේ අවසානයේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ආකාරය නිර්මාණය කළා. අන්තිමේදී පහන් කූඩුව වල සාදුකාරයක් දීලා යනවා. ඉතින් එතකොට වැඩේ ලස්සනයි නියමයි මල්ලි කියලා යනවා. ඒක තමයි ඉතින් ඇත්තටම පින. මේ පැමිණෙන ජනතාවට වැඩේ ඉවර වෙනකොට පහන් කූඩුවේ දර්ශන වාරයක් අවසන් වෙනකොට සාදුකාරයක් දෙන්න දැන් පින්වතුනි කියලා කවුරුත් කියන්නේ නැහැ. හදවතින්ම ජනතාවට ඒක දැනෙනවා. සාදුකාරයක් දෙනවා. අපි ඒ කියන්නේ ඒකට දාලා තියෙන සවුන්ඩ් සිස්ටම් එකෙන් ඒක ගානටම මිනිසුන්ගේ හදවතට දැනෙන විදිහට තමයි පහන් කූඩුව නිර්මාණය කරන්නේ. මේක මේ පහන් කූඩුවකට එහා ගිය මහා විශාල ධර්ම දානයක්. එකක් මේ තුල කතාවස්තුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කතාවස්තුව ජනතාවට දැනෙන විදිහට නිර්මාණාත්මක හඬ සංකලනයක් සිද්ධ වෙලා තියෙනවා. මේක එක පැත්තකින් බැලුවම නිකන් නේද? සාමාන්‍යයෙන් ෂෝ එක කොච්චර විතර වෙලාවක්ද? එක පහන් කූඩුවක් විනාඩි 10ක් වගේ පහන් කූඩුව ඇතුලේ ඉන්න ඕන. ඒ කියන්නේ ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ මේ පාර නම් ඇත්තටම විනාඩියක්වත් ඒ තරම් ළඟ පහන් කූඩු 5ක් තියෙනවා. පහන් කූඩු 5ම එක ෂෝ එකෙන් ෂෝ එකට පහන් කූඩුව ප්‍රදර්ශනය කරනවා. එතකොට මේක ඇතුළට ආවම යන්න හිතෙන එකක් නෑ ඇත්තටම. ආවම යන්න හිතෙන්නේ නෑ. හරි. මම විශ්වාස කරනවා ඒ නිසා වෙන්නේ දැන් ගිය සැරේ ඔබ අතුරුදහන් වෙන පහන් කූඩුවක් නිර්මාණය කළා.
එතනත් අපි දැකපු කාරණේ තමයි දවස් 10මත් අතිවිශාල ජනතාවක් එකම විදිහට හිටියා. හරි. එතකොට මේ ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයත් අරගෙන මේ ලස්සන සුන්දර වැඩේ විශ්මිත පහන් කූඩුව නිර්මාණය කළා. ඒ පැමිණෙන ජනතාව කළමනාකරණය කරගන්න, ජනතාවගේ ආරක්ෂාව වෙන, එතකොට ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ටික සලසන්න. ඒ වැඩ පිළිවෙල සම්බන්ධව යම් කිසි අදහසක් තියෙනවද? ඒ සඳහා මොන හරි ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවද? දෙන අයට දන්සල් එහෙම. ඔව් එන අයට දන්සල් දෙක තුනක් අපි ලෑස්ති කරලා තියෙනවා. මගේ යාළුවෝ ඒ වගේම අපේ මල්ලිත් දන්සලක් දෙනවා කිව්වා. එහෙම මේ දන්සල් ටිකක් තියෙනවා පහන් කූඩුව ඉදිරිපිට. දැන් මාදු පිටිය කියලා කියන්නේ එදා ඉඳන්ම ටිකක් වෙසක් වලට හරි ප්‍රසිද්ධයි නේ. රත්මලාන, පානදුර, මාදු පිටිය මේ ආශ්‍රිත කලාපේ හරිම ප්‍රසිද්ධයි. වෙසක් නිර්මාණ වලට හරි ප්‍රසිද්ධ ප්‍රදේශයක්. හැබැයි කාලයක් එහෙම මහා ප්‍රසිද්ධියක් උසුරු මාදු පිටිය පොඩි සයිලන්ස් කාලයක් තිබුණා. අන්න ඒ වෙලාවේ තමයි නුවන් කරලියට බහින්නේ. නුවන් තමන්ගේ පළවෙනි පහන් කූඩුව නිර්මාණය කරන්නේ. ඒ පළවෙනි පහන් කූඩුව නිර්මාණය කරපු දවසේ ඉඳන් අද වෙනකන් නුවන් මේ වැඩේ කරගෙන යනවා. මම කලින් ඇහුවනේ ඔබෙන් සාමාන්‍යයෙන් කොච්චර මුදලක් වැය වෙනවද කියලා. ඒකට ඒ මුදල සපයා ගන්න ඔබට මොකද්ද තියෙන වැඩ පිළිවෙල? කවුරු හරි ඔබට පරිත්‍යාග කරනවද? එහෙම නැත්නම් ගමේ අය එකතු වෙනවද? එහෙම නැත්නම් ඔබේම පෞද්ගලික වියදමද? කොහොමද මේ කූඩුව නිර්මාණය වෙන්නේ? මෙහෙමයි. පහන් කූඩුව මුල් අවුරුදු දෙක ගම්වාසීන්ගෙන් ආධාර ඇතුව කරේ. එතකොට මගේ ව්‍යාපාරයක් සිදුවෙන්නේ නැහැ. මම වෙන ආයතනයක වැඩ කරේ. ඒක කරගන්න අමාරුයි. දැන් ඇත්තටම මේ මම මගේ ආයතනයක් පවත්වාගෙන යනවා. ND සෝපා කියලා. මේ ඉතින් ඒකෙන් ලැබෙන මුදල් වලින් තමයි පහන් කුඩු නිර්මාණය කටයුතු සඳහා යොදාගන්නේ. ND සෝපා කිව්වම ලංකාවේ දැවැන්ත සන්නාම සහිත ෂෝරූම්ස් වල ND සෝපා අලෙවි වෙනවා. එහෙම ලස්සන නිර්මාණකරුවෙක් සෝපා ෆීල්ඩ් එකේ. ඒකයි මේකයි කියන දෙකක්. අනිවාර්යයෙන්. ඒකෙන් යම් කිසි ආදායමක් ලැබෙනවා. ඒක මේ කටයුත්තට ඔබ නිර්ලෝභීව කැප කරන සල්ලි පැත්තකින් දෙමු. සල්ලි හම්බ කරනවා, සල්ලි හෙට තියෙන්න පුළුවන්, අනිත් දවසකට නැති වෙන්න පුළුවන්. ඒකනේ අපි දන්න කාරණේ. හැබැයි මේකට ඔබ දාන ශ්‍රමය, අන්න ඒක තමයි මේ රටේ මිනිස්සු අගය කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මේ විශ්මිත පහන් කූඩුව බලන්න ඔබ එන්න ඕනේ. අපි යෝජනා කරන්නේ මේ නිර්මාණකරුවා ළඟට ඇවිල්ලා නුවන් ලස්සනයි වැඩේ කියලා පිටට තට්ටුවක් දාලා කතා කරලා යන එකනේ නුවන් අපිට අන්තිමට තියෙන්නේ. ඒක සත්ත පහක ලාභයක් තියෙන වැඩක් නෙමෙයි. ටිකට් එකක් කඩන්නේ නැහැ. නෑ නොමිලේ තමයි පහන් කූඩුව ප්‍රදර්ශනය කරන්නේ. එහෙම නැතුව මේ ටිකට් එකක් අරගෙන පොලිමේ ඉඳලා එහෙම බලන්න ඕන එකක් නෑ. හැබැයි පොලිමේ නම් ඉන්න වෙයි. හැමදාම ඒ අත්දැකීම තියෙනවනේ. ලංකාව හතර වටේම පහන් කූඩුව නරඹන්න අය පැමිණෙන නිසා. දැන් මේ ටිකේ කොච්චර කාලයක් කැප කරලා තියෙනවද මේ මට්ටමට පහන් කූඩුව ගෙන්? මාස කීයකද? මාස 7ක් වගේ. දැන් ගිය පාර පහන් කූඩුව ප්‍රදර්ශනය අවසන් කරලා ඒ පහන් කූඩුව ගලවන්න ඕන. ඒ ගලවලා අයින් කරලා කොහොමත් මාස 7ක් වගේ කාලයක් ගියා පහන් කූඩුව නිර්මාණය කරන්න. මොකද දවල්ට පහන් කූඩුව වැඩ කටයුතු කරන්නේ මගේ යාළුවොත් රැකියාවල් වලට යනවා. ඒ වගේම මේ උදව්වට එන සියලු දෙනා රැකියාවල් වලට යන නිසා රැයට තමයි පහන් කූඩුව වැඩ කටයුතු කරන්නේ. ගොඩක් දුරට රැය 8 9 ඉඳන් පාන්දර 1 2 වෙනකම් පහන් කූඩුව වැඩ අපි මේ කරනවා. සාමාන්‍යයෙන් නිින්ද මේ කාල සීමාව ඇතුලේ පැය 3-4කට සීමා වෙලා තියෙන්නේ. ඒ සීමා වෙලා තියෙන්නේ. පහන් කූඩුව ඒ වගේ කාලයක් තමයි මාස 7ක් වගේ කාලයක් ගියේ. මාස 7ක විතර කැපකිරීම. මේකේ පහන් කූඩු නිර්මාණය කරන එක මටත් කරන්න පුළුවන්. හරි. පහන් කූඩු අපි හැමෝම හදාගත්තනේ. ගෙදරට වෙසක් එනකොට අපි කොහොම හරි බකට් ලාම්පුවක් හරි හදා ගන්නවා. හැබැයි මෙතන තියෙන්නේ පහන් කූඩුවකට එහා ගිය සංකල්පයක්. අන්න ඒක තමයි වටින්නේ. අන්න ඒ නිසා තමයි අපි දුර බැහැර කියලා බලන්නේ නැතුව පානදුරේට ඇවිල්ලා මාදු පිටියට ඇවිල්ලා නුවන්ගේ මේ පහන් කූඩුව තියෙන තැනට ඇවිල්ලා මේ ගැන කියන්නේ. මේක තවත් පහන් කූඩුවක් විතරක් නෙවෙයි. මේක තනිකරම කිව්වොත් එහෙම ධර්ම දන්සලක්. ඔව් අනිවාර්යයෙන්. මේක concept එක දිගට පිරිච්ච මහා අමුතු වෙනසක්. අන්න ඒකයි අපි නුවන්ගේ පහන් කූඩුව විශ්මිත පහන් කූඩුවක් කියලා කියන්නේ. මාදු පිටියේ නුවන් දනුෂ්කගේ විශ්මිත පහන් කූඩුව ආසන්නයට වෙලා අපි කතා කරමින් ඉන්නවා. මේ කතා බහ සිද්ධ වෙන්නේ තවත් පහන් කූඩුවේ ඉදිකිරීම් නිර්මාණ කිරීම සිදු කරන අතරතුරේ. ඒ නිසා අපිට සමස්ත ආලෝක රටාවන් එක්කලා මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි ඔබට බලන්න යම් යම් කොටස්වල දර්ශන ටිකක් මේ වීඩියෝ ඇතුලේ ලබා දෙන්න තීරණය කළා. හැබැයි මේ පේන නිකන් නේද? අපි කියන්නේ අම්මුවට. හැබැයි මේකට ලයිට්ස් ටික වැටිලා වැඩේ ලස්සන වෙලා එනකොට මේක වෙනස්ම එකක්. තවම මේක ටිකක් හරි අපිලිවෙලයි. පිළිවෙල වැඩක් කරනකොට අපිලිවෙල ගොඩයිනේ නේද? ඒක ටිකක් සුද්ධ පවිත්‍ර වෙලා වෙසක් පොයේ දවසේ ඉඳලා දවස් 10ක් ඉස්සරහට නරඹන්න පුළුවන්. මේ තියෙන්නේ මූර්ති නිර්මාණ. මේවත් නුවන්මද කරන්නේ කොහොමද? මේ පාර පියන්තය තමයි
මූර්ති නිර්මාණ කරේ. මම එක මූර්තියක් වගේ තමයි නිර්මාණය කරේ. මේ මම අනිත් වැඩ කරන නිසා පියන්තය මූර්ති නිර්මාණ ටික ඔක්කොම කරා. මේ ඇත්තටම ලස්සනට මූර්ති නිර්මාණ ටික මේ පාර දැන් මේ වගේ චලනයන් සහිත අපි දැක්කා ඇතෙක් නිර්මාණය කරලා තියෙනවා. ඇතා ඔළුව හොල්ලන සජීවී ඇතෙක් වගේ ඒ විදිහට මේ නිර්මාණ කරලා දෙන මේවා බැලුවම ඇත්තටම අපි කියනවට වඩා මම යෝජනා කරන්න ඔබට ඇවිල්ලා බලන්න. මේ අත්දැකීම ඔබ ගන්න ඕනේ. මාදුපිටියට ඇවිල්ලා මේක බලන්න ඕනේ. දැන් මේ මූර්ති පාවිච්චි කරන්නේ පහන් කූඩුවේ ජාතක කතා නිරූපණය කරන්නද? ජාතක කතා නිරූපණය කරන්න තමයි මේ මූර්තිය සියල්ලම මූර්ති වලින් තමයි පෙන්වන්නේ ඒ කොටස්. එහෙම නැත්නම් මේ කතාව ඔබට දනවන්න අපහසුයි. පහන් කෝඩුව වෙනම ක්‍රියාත්මක වෙනවා. ඒකට ආලෝකයක් එකතු කරමින් ජාතක කතා වස්තුන් මේ දස පාරමිතාවන් පුරමින් දාන පාරමිතාව පුරමින් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඒ පාරමී පිරූ එක එක භවයන් පිළිබඳව ඉතාම ලස්සනට නිරූපණය කරමින් තමයි මේ පහන් කෝඩුව නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් පහන් කෝඩුව ගැන කතා කරනකොට පහන් කෝඩුව ඉතාම විශිෂ්ටයිනේ. වැස්සට දෙවෙන්නේ නැහැ, අවුවට පිච්චෙන්නේ නැහැ. හරි. ජලයෙන් ගින්නෙන් කිසිම බාධාවක් නැති පහන් කෝඩුවක් නුවන් නිර්මාණය කරනවා. මේක ඇතුලේ ඉන්නවනේ මහා පිරිසක්. විදුලි ආලෝක රටාව තවත් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට කැටයම් තව කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේ පිරිසත් මතක් කරන්න ඕන නුවන්. ඇත්තටම මේ විදුලි ආලෝකකරණය කරේ පුබුදු මල්ලි. එයා වැඩට යන ගමන් තමයි එයාගේ මූලික ශ්‍රම යොදවලා මේ ඇත්තටම නියමෙටම පහන් කූඩුවේ විදුලි ආලෝකය දීලා තිනවා සෑහෙන විදුලි පාට සංඛ්‍යාවක්. පාට සංඛ්‍යාවක් බෙදලා මේ විදුලි නිර්මාණය අති සාර්ථකව පුබුදු මල්ලි මේ පාර පහන් කූඩුවේ විදුලි ආලෝකය කරා. ඉතින් මේක නුවන්ගේ සංකල්පයක්. අවුරුදු 10කට කලින් පටන් ගත්ත පුංචි සිතුවිල්ලක් තමයි 10 වෙනි වතාව වෙනකොට අති දැවැන්ත විශ්මිත පහන් කූඩුවක් දක්වා මේ ගමන අරගෙන වෙලා තියෙන්නේ. අවුරුදු 10කට ආපහු මං නුවන් එක්කන් ගියොත් මොකද හිතුවද කවදා හරි දවසක මෙහෙම ලංකාව හෙල්ලෙන පහන් කූඩුව නිර්මාණය කරන්න පුළුවන් වෙයි? මෙහෙම ඉලක්කයක් එක්ක ආපු ගමනක්ද? එහෙම නැත්නම් එදා නිකන් අර ගමේ සහෝදරයෝ ටිකත් එක්ක එකතු වෙලා ගමේ කට්ටියගේ දායකත්වයෙන් පොඩි පහන් කූඩුවක් හදනවා නිකන් විනෝදෙට වගේ. එහෙම ඉවර කරන්න හිටපු එකක්ද? එහෙම නැත්නම් නෑ මම මේ වැඩේ දිගටම කරනවා රටේ මිනිස්සු වෙනුවෙන් කියන හැඟීමෙන් පටන් ගත්ත වැඩක්ද? ඔව් ඇත්තටම අපි කූඩුව මුලින්ම කරන්න ගන්නකොට ලොකු තාක්ෂණයක් දැනුමක් තිබෙන්නේ නැහැ. මේක කරගෙන යනකොට ආසයි. දෙයක් කරන්න අලුත් දෙයක් පෙන්වන්න ජනතාව පැමිණෙනකොට අලුත් දෙයක් පෙන්වන්න. එතකොට අපි අවුරුදු 2ක් 3ක් කරලා සාමාන්‍ය පොඩ්ඩක් පරිණත වෙනකොට නිර්මාණය කරා වතුර ඇතුලෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කරේ වතුර ඇතුලෙන් පහන් කුඩුවක් ඉහළට ඉපිලෙනවා. එතකොට ඒ වගේ වීදුරු උඩ නටන පහන් කුඩුවක් නිර්මාණය කරා. තලගොයාගේ පිට උඩ තියාගෙන උඩින් මේ ගැස්සෙන පැද්දෙන පහන් කුඩුවක් නිර්මාණය කරා. එතකොට ඒ වගේම ගොඩක් නිර්මාණ කරා අතුරුදහන් වෙන පහන් කුඩු. කියන්න බැරි තරම් පහන් කුඩු වල නිර්මාණ අපි එළියට දැක්වුවා. ගිය අවුරුද්දේ නුවන් අතුරුදහන් වෙන පහන් කූඩුවක් හැදුවා. පහන් කූඩුව අතුරුදහන් වුණා, නුවන් අතුරුදහන් වුණේ නෑ. නුවන් මේ සැරේ තවත් විප්ලවීය වෙනසක් එක්ක ලංකාවේ සියලු දෙනාට බලන්න පුළුවන් පණිවිඩයක් සමාජගත කරන්න පුළුවන් ලස්සන පහන් කූඩුවක් නිර්මාණය කරලා තියෙනවා. නුවන් ලස්සන විශ්මිත පහන් කූඩුවක් හැදුවා. දැන් කවද්ද මේක ජනතාවට විවෘත කරන්න බලන්න? අපි පහන් කූඩුව වෙසක් පොහොය දින සිට පුරා දින 10ක් පහන් කූඩුව ප්‍රදර්ශනය කරන මෙම ස්ථානයේ. මෙම ස්ථානය කියලා කිව්වට දැන් මාදුපිටියේ කොතනද මේ ස්ථානය කියලා සමහර වෙලාවට ඈත පළාත් වල ඉන්න අය දන්නේ නැතුව ඇති. කොහොමද මෙතෙන්ට එන්නේ? මාදුපිටියට එනවා නම් පානදුරේ ඉඳන් කළුතර පැත්තට කිලෝමීටර් 2ක් වගේ එනකොට තියෙනවා නල්ලුරු හන්දිය. නල්ලුරු හන්දියෙන් කිලෝමීටර් 2කමාරක් එනකොට මාදුපිටිය ගම්මානේ හම්බ වෙනවා. මාදුපිටියේ කූඩුව කොහෙද කියලාම ඕන කෙනෙක් දන්නවා. දැන් පානදුරේට ඇවිල්ලා මාදුපිටියේ කූඩුව බලන්න යන්න ඕනේ නුවන්ගේ කියලා ඕනම කෙනෙක් කිව්වොත් මුළු පානදුරේම දන්නවා. ලංකාවෙන් භාගයක් මේ වෙනකොට නුවන්ගේ පහන් කූඩුව මේ අවුරුදු 6 ඇතුලේ කොතන හරි දැනක බලලා තියෙනවා. ඉතින් මේ සැරෙත් එන්න ඒ විප්ලවීය වෙනස කරන්න නුවන් ලෑස්ති. අපි එහෙන් මෙහෙන් පොඩි පොඩි දර්ශන ටිකක් නුවන්ටත් හොරෙන් පටිගත කරගෙන අපිට බලන්න දෙනවා. ඒකට එහා ගිය මේකට විදුලි ආලෝක රටා එකතු වෙච්ච හරි සුන්දර නිර්මාණයක්. ඒක ඇතුලේ මහා පණිවිඩයක් තියෙනවා. අපි කියන්නේ කූඩුව බලන්නේ ඒ පණිවිඩය පපුව ඇතුලට දාගෙන යන්න. එහෙම නැත්නම් නුවන්ගේ මහන්සිය තේරුමක් නෑ. හරි. ඉතින් රටේ ජනතාවට අපි ආරාධනා කරන ගමන් නුවන් විශේෂයෙන් ඔබට මතක් කරන්න අවශ්‍ය පිරිසක් ඇති. අවුරුදු 10ක් තිස්සේ මේ වැඩේ කරනවා කියන එක ලේසි නෑ. අනිත් පැත්තෙන් විශේෂයෙන් පවුලේ අයට නේද? පවුලේ අය ලොකු කැපකිරීමක් කරනවානේ. හම්බ කරන සල්ලි ටික කූඩුවකට වියදම් කරනවා. සත පහක ලාභයක් නැතු. ඒ ඉවසා සිටීමටම ස්තුතියි කියන්න බෑ. අනිවාර්යෙන් ස්තුති කරන්න ඕන. ගෙදර කට්ටියට අම්මා තාත්තා
ලෑබර් වීරින්ද ඒ වගේම විශේෂ සහායක් ලබා දුන්නා මගේ මාමා දිවාරයන් ඔබලා මං මොන වෙලාවද වැඩ කරන්නේ ඒ වෙලාවට ඇවිල්ලා යාගේ කැපකිරීම මං වෙනුවෙන් ලබා දෙනවා ඒකට යාගේ පුතා ඒ වගේම අපේ අයියා මේ පාර කැටයන් කපන්න මේ ලොකු හයියක් වුණා අයියා කැටයන් ටික ඔක්කොම කැපුවා කැටයන් ඇන්දේ ඉස්කෝලේ 9 වසරේ ළමයි ඒ කියන්නේ මහවැලි විද්‍යාලේ අපේ මාමගේ පුතා මම යාට කිව්වා මම කැටයන් අඳින්නේ නැහැ මේ පාර ඔක්කොම කැටයන් ටික අඳින්න ඕන කියලා දුන්නා අඳින්න මෙහෙමයි කියලා එයා කැටයන් ටික ඇඳලා මේව කරලා දුන්න ඔක්කොම ටික ලස්සනට මේ අයියත් කැපුවා ඒ වගේම තව මෙතනට එන ළමයි ඔක්කොම කැටයන් එක්කෙනෙක් කියලා නෙමෙයි අයියා තමයි ගොඩක් කැටයන් කැපුවේ මේ අනිත් ළමයිත් කැටයන් කැපුවා මේ කැටයන් වලට සහාය ලබා දුන්නා කූඩුවට පැමිණෙන සියලුම ළමයි ඒ වගේම මේ පහන් කූඩුවේ වෙල්ඩින් වැඩ ඔක්කොම කරේ සනත් අයියා එයා මේ අපේ ගමෙත් නෙමෙයි අලුබෝමුල්ලේ ඉඳන් ඇවිල්ලා මට මාර සහායක් වුණේ සහෝදරයෙක් වගේ පහන් කූඩුව කරගන්න මේ විශාල සහායක් ලබා දුන්න සනත් අයියා පුතාලා දෙන්නයි ඒ වගේම ගොඩක් ලොකු කට්ටියක් ඉන්නවා මතක් කරන්න ඒ වගේම මුලින්ම පහන් කූඩුව කරද්දී අපි එක්සත් තරුණ කැලක් හදාගෙන සමන් අයියා ප්‍රමුඛව එතකොට රංජි අයියා කලින් ගිය පාර විදුලි කාර්මික ශිල්පියා වෙන අවුරුදු වල රංජි අයියා කරේ දැන් රංජි අයියට කියන්නේ විවේකීව සුවය ගත කරන නිසා රංජි අයියාගෙන් පුරුදු කරපු ගෝලෙක් තමයි රංජි අයියා පුබුදු මල්ලි තමයි මේ පාර විදුලි ආලෝකයේ පහන් කූඩුව ඒක ආලෝක කරේ ඒ වගේම නම් වශයෙන් කියන්න බෑ ගොඩක් අය ඉන්නවා අර නම් වශයෙන් ටික දෙනෙක් කිව්වට ගොඩක් අය ඉන්නවා මේ පහන් කූඩුවට රැක් දවාලක් ඒ කියන්නේ රැට වැඩ ඇරලා ඇවිල්ලා පහෝදාට වැඩට යන්න සෑහෙන පිරිසක් උදව් කරා මේ එයයි නම් වශයෙන් කියන්න බෑ අමතක වුණොත් හොඳ නැහැ නේද ඒ හින්දා මේ ඒ උදව් කරපු සියලුම දෙනාට ස්තුතියි නම් කියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ සියලුම දෙනාට මම සමාව භජනය කරනවා මේ ඒ වගේ තමයි මේ පහන් කූඩුව කරගෙන යන්නේ මේ වැඩේ තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි නුවන් ධනුෂ්ක ෆොන්සේකට සංකල්පයක් තිබුණා ඒ සංකල්පේ පෝෂණය කරන්න ගමේ හැමෝම උදව් කළා ඔය නම් කියපු අය වගේම වචනකින් හරි පුතා වැඩේ නියමයි දිගටම කරගෙන යන්න කියලා පිටපතක්වත් දාපු හැම කෙනාටම මම දන්නවා නුවන්ගේ පපුව ඇතුලේ වෙන විශේෂ ස්තුතියක් තියෙනවා ඒ හැමෝටම ගොඩක් ස්තුතියි මේ සැරේ මේ පහන් කූඩුව බලන්න වෙසක් පොය දවසේ ඉඳලා දවස් 10ක් ඉස්සරහට අවස්ථාව තියෙනවා එන්න ඔබට පුළුවන් පානදුර නගරයට ඇවිල්ලා නල්ලෝරුව හන්දියට එන්න නල්ලෝරුව හන්දියෙන් ඕනම කෙනෙක්ගෙන් අහන්න පුළුවන් නුවන්ගේ විශ්මිත පහන් කූඩුව බලන්න යන්නේ කොහොමද කියලා අනිවාර්යෙන් මේ ගෙදර ළඟටම ගෙනල්ලා ඔබ අර්ලින්න ඕන තරම් මේ ප්‍රදේශයේ ජනතාව ලෑස්ති. එහෙම තමයි නුවන්ගේ පහන් කූඩුව අවුරුදු 10ක් තිස්සේ ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ වෙනකොට තාක්ෂණය ටිකක් සන්නද්ධයිනේ අපි හැමෝම තාක්ෂණය පාවිච්චි කරනවා. මාදුපිටිය විශ්මිත පහන් කූඩුව කියලා Facebook පිටුවක් වෙනම තියෙනවා. ඒ වගේම තමයි Google එකේ ඔබට සර්ච් කරන්න පුළුවන් මාදුපිටිය විශ්මිත පහන් කූඩුව කියලා. හරියටම පහන් කූඩුව ළඟටම එන්න ඔබට සිටියම පාර වෙන්නයි. අපි අවුරුදු ගානකට කලින් මුණ ගැහුණු දක්ෂ නිර්මාණකරුවෙක් නිසාම ඔහු පිට වසර 10ක් මුළුල්ලේ මේ සාදු කර්තව්‍ය සිදු කරන නිසාම අපිට හිතුණා අපේ කාර්යභාරය ඇතුලේ අපේ වෘත්තීය පරාසය ඇතුලේ නුවන් වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා. ඒ නිසා තමයි අපි දුරනබල නුවන් හොයාගෙන ආවේ. නුවන්ගේ මේ විශ්මිත පහන් කූඩුව සාමාන්‍යයෙන් මහජන දර්ශනය සඳහා විවෘත වෙනකන් කාටවත් මේ පහන් කූඩුව ඇතුළට එන්න සාමාන්‍යයෙන් ඉඩ අවකාශය ලැබෙන්නේ නැහැ. නමුත් නුවන් බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව හදලා දුන්නට. සහ මේක පේ වෙලා වගේ කරන වැඩක්. මේක හරි කැපවීමෙන් කරන වැඩක්. යාළුවෝ ටික ගමේ අය පවුලේ අය එකතු වෙලා හරි සද්භාවයෙන් කරන වැඩක්. ඒ නිසා තමයි අවුරුදු 10ක් නේද? ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ලැබිලා මේ වැඩේ කරන්න පුළුවන් වුණා. විශ්වකර්ම වැඩ කරනකොට දෙවියෝ බුදුන් අපිව රකින්නවා. ඒක ඇතුලේ හොඳ දෙයක් සිද්ධ වෙන නිසා. ඉතින් කොහොම හරි තව කතා කරන වරු ගානක් වුණත් කතා කරන්න පුළුවන්. හැබැයි මේ කතාව මෙතනින් නතර කරමු. මොකද ජනතාවට යමක් අපි ඉතුරු කරන්න බෑ. මොනවා හරි විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවද අන්තිම විනාඩි කීපය ඇතුලේ? එහෙමයි. දැන් ඔබ දුර බැහැරින් ඉඳන් ආපු නිසා මදුවයි මම කියන්නම්. ඇත්තටම මම මේ පහන් කූඩුව විඳලා ඉවරයි. මේ පහන් කූඩුව මම නිර්මාණය කරන්න ගන්නකොටම මේක විඳලා ඉවර. ඒත් දැන් මගේ නිර්මාණය මම එලි දැකලා ඉවරයි. ඇත්තටම මේ පහන් කූඩුව ඔක්කොම පහන් කූඩුව තෙමෙනවා. පහන් කූඩුව ඔක්කොම වර්ෂාවෙන් පහන් කූඩුව මේ වර්ෂාවට අහු වෙනවා. ඉතින් ඒ වගේ තව සුන්දර දර්ශන ගොඩක් තියෙනවා. එක පැත්තකින් ගිනි ගන්නවා. ගිනි ගන්නවා. හරි. වතුරටයි ගින්දරටයි මේ සාමාන්‍යයෙන් අපිට කියන්නේ පරිස්සම් වෙන්න කියලා නේ. අපලයි කියලා කියන්නේ. හැබැයි
ධනුෂ්ක එහෙම නැත්නම් නුවන් ධනුෂ්ක මේ නිර්මාණය වෙනස්ම විදිහට අරගෙන ඇවිල්ලා තියෙනවා වතුරයි ගින්දරයි දෙකම එකට එකතු කරලා මහා පණිවිඩයක් සමාජයට දෙන්න ලෑස්ති. ඉතින් මේක ඇතුලේ තියෙන අභ්‍යන්තරයේම අපි කිව්වොත් ඔබට බලන්න දෙයක් අලුත් අත්දැකීමක් නැති වෙනවනේ. ඒ නිසා මාදු පිටියට ඇවිල්ලා නුවන්ගේ මේ පහන් කූඩුව නරඹන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් නුවන් වැඩ ගොඩාක් මැද්දේ අපිත් එක්ක කතා කළේ. තමන්ගේ රසාව කරන්නත් ඕනේ, පහන් කූඩුවේ වැඩ කරන්නත් ඕනේ, නිදි වර්ජිත රාත්‍රීන් ගණනාවක් පහු කරලා ඉන්නේ. වෙහෙසයි. හැබැයි වෙහෙස මොනේ දැනෙන්නේ නැහැ, සතුටක් බලාපොරොත්තුවක් විතරයි තියෙන්නේ. රටේ මිනිස්සුන්ට හොඳ දෙයක් කරන්න. ඒ ඔබේ කාර්යය සාර්ථක වේවා. මේ රටේ හැම මිනිස්සයටම මේ වීඩියෝ නරඹන හැම කෙනාටම අපි කියනවා. පුළුවන් හැම කෙනාම ඇවිල්ලා පහන් කූඩුව නරඹන්න. අනිත් පැත්තෙන් මේ වීඩියෝව දකින තැන තවත් කෙනෙක්ට දකින්න මේක බලන්න එන්න කියන පණිවිඩය සමාජගත කරන්න. ඔබේ සමාජ මාධ්‍ය තුල ෂෙයා කරන්න. ඔබේ පපුවට මේ නිර්මාණය දැනෙනවා නම් මේ නිර්මාණකරුවා අගය කරන්න ඕනේ කියලා ඔබට හිතෙනවා නම් ලස්සන පොඩි කමෙන්ට් එකක් යටින් ලියලා දාන්න. ඒක අපේ කාරුණික ඉල්ලීමක්. එහෙනම් බොහොම ස්තුතියි අයබෝන්.